හෝ කොහෙද යන්නේ? පොඩ්ඩක් ඉන්න මේ කතාව චුට්ටක් අහලා යන්න. හැබැයි ඊට කලින් කියන්න සම්පූර්ණ විස්තරේ කැලුම් TV YouTube channel එකේ බලන්න. එහෙනම් මේ ප්‍රොෆයිල් එකට ඉස්සලාම යන්නකෝ. අම්මා ෆෝන් එක ලොක් කරන්න එපා අම්මේ. අපි ඔයාට ආදරේ නම ෆෝන් එක බ්ලොක් කරලා කතා කරන්න. ෆෝන් එක බ්ලොක් කරන්න එපා අම්මේ. ෆෝන් එක බ්ලොක් කරාම අපිට කතා කරන්නත් බෑනේ අම්මේ. මං ඉස්සරහම ප්‍රාර්ථනා කරනවා කිසිම දරුවෙකුට මෙහෙම දුකක් දැනෙන්න එපා කියලා. ඒකට හේතුව තමයි සමහරක් වෙලාවට පවුල කියන සීලුම දේවල් අමතක කරලා තමයි කීයක් හරි හොයාගෙන ඉන්න සමහරක් අය රට යන්නේ. හැබැයි සමහරක් අය රට ගියාට පස්සේ මෙහෙම සිදු වෙනවා නම්, මෙහෙම තමන්ගේ දරුවන්ට මෙහෙම දුක් දෙනවා නම්, මෙහෙම තමන්ගේ සැමියාට මෙහෙම දුක් දෙනවා නම්, තමන්ගේ අම්මා තාත්තට දුක් දෙනවා නම් කතා කරන්න දෙයක් නැහැ. මේ දරුවා චුට්ටක් හිතලා බලන්නකෝ. පව් කියලා චුට්ටක් හිතෙන්නේ නැද්ද? මේ අම්මට තියෙන ආදරේ කොයිතරම්ද? සමහරක් අය ඉන්නවා ලංකාවටවත් එන්න බැරුව. සමහරක් අය ඉන්නවා රට ගියාට පස්සේ ඒකට කන්න ටිකක් නැහැ, බොන්න ටිකක් නැහැ. හැබැයි අද රටේ, අද ලංකාවේ, අද ලෝකේ ගොඩක් එවුන් ෆෝන් එක අහුන ගමන් මෙන්න මේක තමයි කරන්නේ. ඔන්ලයින් එනවා, තමන්ගේ මිනිහව අමතක කරනවා, තමන්ගේ අම්මා තාත්තා අමතක කරනවා, තමන්ගේ දරුවෝ ටික අමතක කරනවා. එක්තරා සිදුවීමක් තමයි මේක. ප්‍රොෆයිල් එකට ගියොත් සම්පූර්ණ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඇත්තම කතන්දර තමයි මේවා. අද සමාජයේ දකින්න තියෙන කතන්දර. මේ දරුවා අම්මට කොයිතරම් ආදරෙයිද? මේ දරුවා සමහරක් වෙලාවට අම්මා කතා කර නැතුව බට්ටියක්වත් කන්නේ නැතුව ඇති. හැබැයි සම්පූර්ණ කතාව ඇතුළත් කරලා තියෙන අපේ YouTube channel එකේ මම ප්‍රාර්ථනා කරන්නේ මෙහෙම දේවල් දකින්න නොලැබේවා කියලා. පුළුවන් තරම් ඉක්මනින් මේ අම්මට මේ වීඩියෝ එක හම්බෙනකම් දරුවට ජංගම දුරකථන ඇමතුමක් ගන්නකම් අපි මේක ෂෙයා කරමු මේ දරුවගේ ඉල්ලීම වෙනුවෙන්.